දේශනා අංක 98 ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තරසන්නයි ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි කෘත්‍ය සංග්‍රහය යටතේ පටිසන්ධි කෘත්‍ය, භවාංග කෘත්‍ය කියන කෘත්‍ය දෙක ගැන කතා කළා. සිත් වලින් කරන කෘත්‍ය 14ක් තියෙනවා. පටිසන්ධි, භවාංග, ආවජ්ජන, දස්සන, සවන, ගායන, සායන, පුසන, සම්පටිච්ඡන, සම්තීර්ණ, වොත්තපන, ජවන, තදාරම්මන, චුති කියලා. එක් භවයක සිතින් කරන මුල්ම කෘත්‍යය තමයි පටිසන්ධි කෘත්‍ය. ඒ භවයේ සිතින් කරන අවසාන කෘත්‍ය චුති කෘත්‍ය. මේ එක භවයක සිතින් කරන මුල්ම කෘත්‍ය වූ පටිසන්ධි කෘත්‍යයත් සිතින් කරන අවසාන කෘත්‍ය වූ චුති කෘත්‍යයත් අතර තවත් කෘත්‍ය 12ක් තියෙනවා. සියල්ල සිත් වලින් කරන කෘත්‍ය 14යි. කිසිම සිතක් කෘත්‍යයක් නොකරමින් උපදින්නේ නැහැ. අඩුම තරමේ එකදු කෘත්‍යයක් හෝ සිදු කරමින් තමයි සිතක් උපදින්නේ. අද අපිට කතා කරන්න තියෙන්නේ ආවජ්ජන කෘත්‍ය. පටිසන්ධි කෘත්‍ය කතා කළා, භවාංග කෘත්‍ය කතා කළා, ඊළඟට ආවජ්ජන කෘත්‍ය. ආවර්ජනය කියන්නේ දැන් චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන පංචද්වාරයෙන්, ඒ කියන්නේ චක්සුද්්වාරයෙන්, සෝතද්්වාරයෙන්, ගානද්්වාරයෙන්, ජීවද්්වාරයෙන්, කායද්්වාරයෙන් කියන මේ පංචද්වාරයෙන් හෝ මනෝද්වාරයෙන් ගනු ලබන අරමුණු වලට, පංචද්වාරයෙන් හෝ සුද්ධ මනෝද්වාරයෙන්ම ගනු ලබන අරමුණු වලට භවාංග සිත් පරම්පරාව යොමු කිරීම තමයි ආවර්ජන කෘත්‍ය කියන්නේ. දැන් මේ චක්සුද්්වාරය කියන්නේ ඇස, අරමුණු ඇතුළු වෙන දොරටුවක් වගේ. ඒ නිසා ඒක ద్వාරයක් කියලා කියනවා. රූපාරම්මන ඇතුළු වෙන දොරටුවක්. සෝතද්්වාරය, ශබ්දාරම්මන ඇතුළු වෙන දොරටුවක්. මේ විදිහට මේවා මේ පංචද්වාර කියලා කියනවා. ඒ ద్వාරයට විශේෂ වෙන විශේෂ රූපේ ඇතුළු වෙන දොරටුව කියන අර්ථයෙන් ద్వාර කියලා කියනවා. දැන් අපි දොරවල් කියලා කියන්නේ කෙනෙකුට ඇතුළු වෙන්න පිට වෙන්න තියෙන තැනක්නේ. ඒ වගේ අරමුණු වලට ඇතුළු වෙන්න පිට වෙන්න වගේ අර්ථයකින්, ඇතුළු වෙන්න පිට වෙන්න තියෙන වගේ අර්ථයකින් ద్వාර කියලා කියනවා. චක්සුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර කියලා. ඒ පංචද්වාර. ඊළඟට දැන් අරමුණු චක්සුද්්වාරයේ වර්ණ අරමුණු ගැටෙනවා, ශබ්ද අරමුණු සෝතද්්වාරයේ ගැටෙනවා. සමහර අරමුණු මේ පංචප්‍රසාදවල නොගැටි කෙලින්ම මනෝද්වාර සංඛ්‍යාත භවාංගයේ ගැටෙනවා. එතකොට ඒවා මනෝද්වාර කියනවා. දැන් චක්සුද්්වාරයේ අරමුණක් ගැටුණත් ඒ පෙරපසු නොවි ඒ මොහොතේම මනෝද්වාර සංඛ්‍යාත භවාංගයේ තේරමුණු ගැටෙනවා. දැන් සෝතද්්වාරයේ අරමුණක් ගැටුණොත් ඒ සමගම පෙරපසු නොවේ මනෝද්වාර සංඛ්‍යාත භවාංගයේ ඒ අරමුණ ගැටීමක් සිදු වෙනවා. එහෙම පංචද්වාරයේ අරමුණු ගැටීමකින් තොරව කෙලින්ම මනෝද්වාරයේ ගැටෙන අරමුණුත් තියෙනවා. එතකොට මේ විදිහට චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන පංචද්වාරයෙන් හරි එනතම් මනෝද්වාරයෙන් හරි ගනු ලබන අරමුණු වලට භවාංග සිත් පරම්පරාව යොමු කිරීම තමයි ආවර්ජන කෘත්‍ය. ඒ කියන්නේ දැන් අපේ පටිසන්ධි කෘත්‍යයෙන් පස්සේ ඊට පස්සේ භවාංග සිත් ඉපදිමින් තමයි තියෙන්නේ. පටිසන්ධි කෘත්‍ය කළාට පස්සේ එතන ඉඳලා දැන් අපි මේ මනුස්ස ජීවිතේ මුලින්ම පටිසන්ධි කරනකොට පටිසන්ධි චිත්තේ පහළ වුණා. පටිසන්ධි චිත්තේ නිරුද්ධ වුණාට පස්සේ භවාංග සිත් 15ක් 16ක් අපිට ලැබුණා. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ අපිට ආවර්ජන සිතක් ලැබුණා, මනෝද්වාර වර්ජන සිත. ඊට පස්සේ භවනිකාන්තික ලෝභ ජවනයක් අපිට ලැබුණේ මේ ජීවිතේ. මුලින්ම ඒ විදිහට චිත්ත වීතියක් ඇති වෙලා ඊට පස්සේ නැවත ආපහු භවංගයට වැටෙනවා. ඉතින් අර ඒ භවයේ ඇදගෙන යාම වශයෙන් භවයේ ඉදිරියට නොනැසී මරණයටපත් නොවි අරගෙන යනවා භවංග සිතේ. ඒ අතරට චක්සුද්්වාරයට අරමුණක් ගැටුණොත්, සෝතද්්වාරයට අරමුණක් ගැටුණොත්
චක්සුද්්වාරික චිත්ත වීතියක් උපදින්න ඕන. සෝතද්්වාරික චිත්ත වීතියක් උපදින්න ඕන. එහෙම උපදින්න බෑ. ඒකට බාධාවක් තියෙනවා භවාංගය. ඒ කියන්නේ භවාංග සිත් ඉපදිමින් තියෙන වෙලාවේ වෙන සිතකට උපදින්න බෑනේ. දැන් සාමාන්‍ය භවාංග සිත් ඉපදිමින් තියෙන්නේ. ඒ භවය පවත්වාගෙන යාම වශයෙන්. මරණයටපත් නොවි සත්වයා ඉදිරියට අරගෙන යාම වශයෙන් භවාංග සිත් උපදිමින් නිරුද්ධ වීම පවතින රටාවකට. එතකොට ඒ භවාංග පරිවාසයේ ඒ භවාංග සිත් ඉපදීම නවත්තන්න ඕන චිත්ත වීතියක් ඇති වෙන්න. චක්සුද්්වාරික වීතියක් හෝ සෝතද්්වාරික ගානද්්වාරික වීතියක්, ජීවද්්වාරික වීතියක්, කායද්්වාරික වීතියක්, මනෝද්්වාරික වීතියක් මේ විදිහට චිත්ත වීතියක් හටගන්න භවාංග සන්තතිය తాවකාලිකව නවතින්න ඕන. ඒක එකපාරම නවතින්නේ නැහැ. ඉතින් මුලින්ම මේ භවාංග සිත් ඉපදිමින් තියෙන වෙලාවේ අපේ ඇසට චක්කු ප්‍රසාදයට අපි මේ රූප ධර්ම ගැන තාම කතා කරලා නැහැ. රූප ධර්ම කතා කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ 6 වෙනි පරිච්ඡේදයේදී. චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම 3. චිත්ත චෛතසික රූප කියන සංකත පරමාර්ථ 3 පිළිබඳවම හඳුනා ගැනීමක් කළාට පස්සේ තමයි අපිට මේ අභිධර්ම දේශනාව ගැන යම් වැටහීමක් ඇති වෙන්නේ. නමුත් අපි තාම රූප ගැන කතා කරලා නැහැ. අපි යම් දැනුමක් අපිට තියෙන්නේ චිත්තචෛතසික ගැන විතරයි. ඒ නිසා අපේ දැනුම අපරිපූර්ණයි. අපි 6 වෙනි පරිච්ඡේදයට යනකොට තමයි අපිට යහපත් දැනුමක් ඇති වෙන්නේ. මොකද චිත්තචෛතසික රූප කියන සංකත පරමාර්ථ ධර්ම 3 ගැනම එතකොට ඉගෙනගෙන. තාම රූප ධර්ම ගැන නොදන්න නිසා මේ අපිට මේ පැහැදිලි දැනුමක් ඇති වෙලා තියෙනවා කියලා කියන්න බෑ. මොකද එක ධර්මයක් අපි දන්නේ නැහැ තාම රූප ධර්ම. එතකොට චක්කු ප්‍රසාද රූපේ අපි ආවිනි පරිච්ඡේදයේදී මේ එක එක රූපයක් කතා කරනවා. රූප 28ක් තියෙනවා. මේ 28 රූපේ ප්‍රධාන රූප 4යි, උපාදාය රූප 24යි විදිහට රූප 28ක් තියෙනවා. දැන් මේ චක්කු සෝත ගාಢ ජීව කාය කියන්නේ මේ රූප තමයි. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, ජීව ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ මේවා රූප පරමාර්ථ. එතකොට ඇසේ වර්ණ රූපයක්, ඒ ඇසේ ගැටෙන්නේ ඒකත් රූපයක්. වර්ණය කියන්නේ ඒකත් රූපයක්. චක්කු ප්‍රසාදය කියන්නේ රූපයක්. ඒක ප්‍රසාද රූපයක්. චක්කු ප්‍රසාදේ ගැටෙන රූපේ වූ වර්ණ රූපේ එයත් රූපයක්. එතකොට චක්කු ප්‍රසාදේ වර්ණ රූපයක් ගැටුනොත් ඊට පස්සේ චක්සුද්්වාරික චිත්ත වීතියක් ඇති වෙන්න පිළිවෙල සකස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් ඒ දෙසට භවාංග සිත් ඉපදීම නවත්වලා ඒ දෙසට හරවන සිතක් ඉදිරිපත් වෙනවා. එන්නේ එකට කියනවා උපේක්ෂාසගත පංචද්වාරා වජ්ජනය කියලා. මේක ආවර්ජන සිතක්. ආවර්ජන සිතක්. උපේක්ෂාසගත පංචද්වාරා වජ්ජන සිතෙන් තමයි අර භවාංග සිත් ඉපදීමින් තියෙන එක භවාංග සිත් ඉපදීම නවත්වලා මේ චිත්ත වීතියක් ඇති වෙන චිත්ත වීතියක් උපදින්න අවශ්‍ය පිළිවෙල සකස් කරලා දෙන්නේ. ඒ ආවර්ජන සිතෙන්. ඒ වගේම මේ යම් අරමුණක් චක්කු සෝත ගාන ජීව කාය ප්‍රසාද වල නොගැටි කෙලින්ම මනෝද්වාර සංඛ්‍යාත භවාංගයේ ගැටෙන අරමුණු తీරවට ඒක තමයි වැඩිපුර ලැබෙන්නේ අපිට. ඒ මනෝද්වාරයේ අරමුණක් ගැටුණොත් මනෝද්වාරික වීතියක් ඇති වෙන්න ඕන. මේ මනෝද්වාරික වීතියක් ඇතිවීම වෙනුවෙන් භවාංග සන්තතිය නවත්වලා චිත්ත වීතියකට පිළිවෙල සකස් කරලා දෙන්න මනෝද්වාරා වජ්ජන සිත උපදිනවා. මනෝද්වාරා වජ්ජනය කියලා ආවජ්ජන සිත උපදිනවා. එතකොට මනෝද්වාරා වජ්ජන කියන ආවජ්ජන සිත උපදිලා ඊට පස්සේ මනෝද්වාරික චිත්ත වීතියකට අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. මේ විදිහට ආවර්ජන කෘත්‍ය කරන සිත් දෙකක් තියෙනවා. උපේක්ඛාසගත පංචද්වාරා වජ්ජනී සහ උපේක්ඛාසගත මනෝද්වාරා වජ්ජනී මේ සිත් දෙක ක්‍රියාසිත සිත් දෙකක්. අහේතුක ක්‍රියාසිත දෙකක්. දැන් අපි දන්නවා ක්‍රියාසිත සියල්ල 20ක් තියෙනවා. ඒ 20න් ක්‍රියාසිත 18ක්ම උපදින්නේ රහතන් වහන්සේට විතරමයි. අනාගාමීන් වහන්සේටවත් යට මාර්ගඵලලාභීන්ටවත් පෘථග්ජනයෙකුටවත් කිසි කෙනෙකුට ඒ 18න් එකක්වත් උපදින්නේ නැහැ. ඒ ක්‍රියාසිත 18. ක්‍රියාසිත දෙකක් තියෙනවා. මේ අපි කතා කරන පංචද්වාරා වජ්ජනේ සහ මනෝද්වාරා වජ්ජනේ කියන ක්‍රියාසිත දෙක සිත් උපදින හැමතැනම උපදිනවා. සේක අසේක පෘථග්ජන
මේ මනුස්ස දේව බ්‍රහ්ම අපායික කිසි ભેදයක් නැහැ. සිත් උපදින හැමතෙම උපදින ක්‍රියාසිට දෙකක් තියෙනවා. ඒ තමයි පංචද්වාරා වජ්ජනේ මනෝද්වාරා වජ්ජනේ. නමුත් ඉතින් පංචද්වාරා වජ්ජනේ සිත් උපදින හැමතෙම උපදිනවා කිව්වට මේ අරූප ලෝකේ උපදින්නේ නැහැ. අරූප ලෝකේ උපදින්නේ මේ මනෝද්වාරා වජ්ජනේ විතරයි. මොකද අරූප ලෝකේ පිළිවෙලක් නැහැ පංචද්වාරා වජ්ජනේ උපදින්න. මොකද එහි චක්සුද්වාරික, සෝතද්වාරික, ගාහනද්වාරික, ජීවද්වාරික, කායද්වාරික චිත්ත විති ලැබෙන්නේ නැහනේ. ඇස කන නාසය දිව කය මේ මුකුත් අරූප ලෝකේ නැහැ. ඒ නිසා පංචද්වාරා වජ්ජනේ ලැබෙන්නේ නැහැ. මනෝද්වාරා වජ්ජනේ ලැබෙනවා. අනිත් අරූප ලෝකයේ අර සෙසු ලෝකවල සිත් උපදින ලෝකවල මේ දෙකම ලැබෙනවා. මේ ක්‍රියාසිට දෙකම. පංචද්වාරා වජ්ජනේ සහ මනෝද්වාරා වජ්ජනේ කියන. එතකොට අපි ලබන දේශනාවේදී තවදුරටත් මේ ආවර්ජන සිත් දෙක ගැන සාකච්ඡා කරමු. සම්බුදු සරණයි.